අද අපි කතා කරන්නේ සමූහ sannivedanaය පිළිබඳව. මොකද මේ සමූහ sannivedanaය කියන්නේ? ඔයාලට A level විභාගයට sannivedana හා මාධ්‍ය අධ්‍යයනය ඇතුලේ තුන්වෙනි ඒකකයේ විදියට තුන්වෙනි පාඩම විදියට ඉගෙන ගන්න තියෙනවා. sannivedana වර්ග, ස්වරූප සහ ආකෘති කියන කොටස් තුනක්. ඒ අතරින් ප්‍රධාන වශයෙන්ම sannivedana වර්ග 6ක් තියෙනවා. ඒ sannivedana වර්ග 6ට අදාළ එක sannivedana වර්ගයක් තමයි මේ සමූහ sannivedanaය කියලා කියන්නේ. ඒ වගේම මතක තියාගන්න මේ පාර විභාගයට 2025 A level විභාගයට අනුමානයක් විදිහට අපි කියනවා මේ සමූහ sannivedanaye ප්‍රශ්නයක් අහයි කියලා. හරි. අපි බලමු මොකක්ද මේ සමූහ sannivedanaය කියලා කියන්නේ. සමූහ sannivedanaය කියලා කියන්නේ කිසියම් පිරිසක් හෙවත් සමූහයක් විසින් යම් කිසි පොදු අරමුණක් වෙනුවෙන් ගොඩනගා ගන්න ලබන නැත්නම් සිදු කරන ලබන sannivedanaයක් කියනවා සමූහ sannivedanaය කියලා. කිසියම් පිරිසක් පොදු අරමුණක් වෙනුවෙන් සිදු කරන ලබන sannivedanaය තමයි සමූහ sannivedanaය කියලා කියන්නේ. එහෙනම් මේ සමූහ sannivedanaයේදී අපි කියනවා ඒ පිරිස හඳුන්වනවා සීමා සහිත පිරිසක් කියලා. මොකද සීමා සහිත පිරිසක් කියලා තමයි අපි හඳුන්වන්නේ පිරිස. සීමා සහිත පිරිසක්. සීමා සහිත පිරිසක්. මේක තාමත් වැදගත් වචනයක්. එයා මේ සීමා සහිත පිරිස කොහොමද අපි හඳුන්වන්නේ? දැන් අපි මීට කලින් ඉගෙන ගත්තා අන්තර් පුද්ගල sannivedanaය. හරි? අන්තර් පුද්ගල sannivedanaය. මේ sannivedanaයට සම්බන්ධ වෙන පිරිස අපි කිව්වා පුද්ගලයන් දෙදෙනෙක් හෝ කිහිප දෙනෙක් කියලා. පුද්ගලයන් දෙදෙනෙක් හෝ කිහිප දෙනෙක්. right. එහෙනම් අනිවාර්යයෙන්ම සමූහ sannivedanaය මතක තියාගන්න. අන්තර් පුද්ගල sannivedanaයේ සම්බන්ධ වෙන පිරිසට වඩා වැඩි පිරිසක් තමයි මේකේ සම්බන්ධ වෙන්නේ. සමූහ sannivedanaයේ සම්බන්ධ වෙන්නේ අන්තර් පුද්ගල sannivedanaයේ සම්බන්ධ වෙන පිරිසට වඩා වැඩි පිරිසක්. ඒත් එක්කම දැනගන්න ඕන අපි ඊට පස්සේ ඉගෙන ගන්නවා මහජන sannivedanaය කියලා එකක්. හරි. මහජන sannivedanaය. මේක මතක තියාගන්න. මහජන sannivedanaයේදී සම්බන්ධ වෙන පිරිසට වඩා අඩු පිරිසක් තමයි සමූහ sannivedanaයේදී සම්බන්ධ වෙන්නේ. ඔන්න අන්තර් පුද්ගල sannivedanaයට වඩා වැඩි පිරිසකුත් මහජන sannivedanaයට වඩා අඩු පිරිසකුත් මේ කියන සමූහ sannivedanaයට සම්බන්ධ වෙනවා. right? මේක තාමම වැදගත් කාරණාවක්. අපි මුලින්ම බලමු සමූහ sannivedanaය කියලා කියන්නේ කිසියම් පිරිසක් හෙවත් සමූහයක් විසින් පොදු අරමුණක් වෙනුවෙන් සිදු කරන ලබන sannivedanaය සමූහ sannivedanaයයි. ඒ සමූහ sannivedanaය සම්බන්ධ වෙන පිරිස අපි කියනවා සීමා සහිත පිරිසක්. ඒ සීමා සහිත පිරිස කොහොමද හඳුනාගන්නේ? ආන්තර් පුද්ගල sannivedanaයේ සම්බන්ධ වෙන පිරිසට වඩා වැඩි පිරිසක්. එහෙනම් දෙදෙනෙක් හෝ කිහිප දෙනෙකුට වඩා වැඩි පිරිසක් වෙන මහජන sannivedanaයට වඩා අඩු පිරිසක් මේකෙදි සම්බන්ධ වෙනවා. ඔන්න ඔක තමයි සමූහ sannivedanaය කියලා අර්ථ දක්වන්න තියෙන්නේ. දැන් උදාහරණ මොනවද මේ සමූහ sannivedanaය? අපිට ගන්න පුළුවන් පන්ති කාමරයක 45කට වඩා අඩු පිරිසක්. ඒ වගේම අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අවමංගල ආධාර සමිතියක රැස්වියෝ අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්.